Hi. 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 Ada අපි යනවා Queens. එහෙනම් අපි යමු. මේ ඉන්නේ සෙනෙතු. හරිනේ. වරින්. සෙනෙතුයි මායි තමයි මේ ගමන යන්නේ. එහෙනම් අපි යමු. right. ඉතින් අපි shortcut එකකින් තමයි යන්නේ. ඉතින් මේ හරියට මාර ලස්සන view එකක් පේන්නේ මම ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන මේ හරියට පේන view එක. මේ ඔයගලන්ට පේනවා ඇති. අන්න අතන්ට වහිනවා හයිය. හරි. එහෙනම් අපි තව ටිකක් උඩට ගිහිල්ලා සෙට් වෙමු. මට තිබහය බං නේද ඒක රවුල්. තව ටිකයි. ඔන්න අපි දැන් විනාඩි 40ක් විතර මේ පාරේ දිගේ යනවා. ඉතින් තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඉතින් මෙතනටත් මාර ලස්සන view එකක් තියෙන්නේ. මම ඔයාලට වෙන්නන්නම්. පේනවනේ. right. ඉතින් කොහමද අපි ওই විදිහට ටික දුරක් යද්දි අතරම හයියෙන් වැස්සා. ඉතින් ඒ නිසා අපි හිතුවා එදා දවස් අපේ ආච්චිලා ගෙදර නැවතිලා ඊට පහුවදාම ටිකක් දවල් වෙලා අපි කන්ද නගින්න පටන් ගන්නවා කියලා. මොකද අපේ ආච්චිලා ගෙදර ඉඳලා කන්ද ගාවන්න කන්ද ඉන්නේ සාමාන්‍යයෙන් පැය 2-3ක වගේ පොඩි දුරක්. පොඩි කිව්වට පොඩිමත් නෑ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා ඊට පහුවදාම ටිකක් දවල්ල යන්න පිටත් වෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ එතන ඉඳලා අපි ගියපු විදිහ. මෙන්න මම පොඩි යාළුවෙක් ඉන්නවා. අර මේ නෑ ඩබල් වෙද්දී අරක මේ අපි බත්ත බඩු ටික ඒකයි යන්නේ. චුට්ටු. ඔව් නැත්තම් බෑන්. අපි ගත්තේ ඒකදී දවස් දෙකකට. හරි අපිට. ඒක හොඳයි. ඩූ. බොයිස් මේ මම ඔයාලට මාර ලස්සන view එකක් පෙන්නන්න මෙන්න මෙතනට. මේ වේනවනේ මාර ලස්සන. අර වෙන නාය ගිහිල්ලා තියෙනවා. අපි දැන් පිටත් වෙලා විනාඩි 15ක් 20ක් විතර වෙනවා. ඉතින් කොහොම හරි ඔයගලන්ට මතකද අර සුලි කුණාටුවක් ආවා. ඉතින් ඒ කුණාටුවෙන් මේ නාය ගිහිල්ලා දින දින කොහොමද වෙන්නද? මෙන්න මේ ටිකත් මේ ඒ විදිහට නාය ගියපු ටික. මෙන්න මේ උඩ ඉඳන් එන්නේ ටික. ටිකයි අර ඈත පේනවා එකක් පේනවාද ඔයගලන්ට? අන්න අර අතන. අන්න ඒ ටිකත් ඒ විදිහට නාය ගිහිල්ලා තියෙන්නේ. මෙහි ගොඩක් තැන් නාය ගියා. ඉතින් අපි දැන් යන්න හදන්නේ මෙන්න මේ පාරේ. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා සෙට් වෙමු. දැන් ගැම්මට යන ඉස්සෙල්ලාගේ වලේ අල්ලලා අම්මෝ. Yeah, I'm so fresh like the morning. I'm wide open like the yawning. right. ඉතින් ඔන්න අපි දැන් පැයක් විතර ආවා. ඉතින් අපි නැවතුණා මෙන්න මෙතන පොඩ රෙස්ට් එකක් ගන්න. ඉතින් තව පැයක් විතර තියෙනවා. ඒ පැය ගියාට පස්සේ අපි Queens Mountain කියන කන්දට ලං වෙනවා. ඉතින් මේ තියෙන මෙතනට වෙන view එක. ආයි 12 11 35 විතර නෝ. ඔය ඉඳලා ඉන්නේ. හතරමාරට මෙතනලා පැය 3මාරක් මෙතන රෙස්ට් එක කරනවා.
පිස්සු හතට කිව්වේ යාලා උඩට ගෙදරින් එනවා 7ට. හතට ඔව්. මට 4ට කියනවා ඊට පස්සේ මෙතන එනවා 7:00 එනවා. හැබැයි ඉඳලා එතන මෙතන ප්‍රය බයකින් 8 වෙනකම්. 8 වෙනකොට ආපහු මෙතන පිටත් වෙනවා. අතන යනවා 8:00 ඉන්න ඕන. වැඩපොලි. ඔගේ ඇහි මොකක් කළුවක් තියෙන්නේ? ඇහි කළුවක් තියෙන්නේ. බල්ලපෑ ඉතින් ඔන්න අපි දැන් පේවත්තක් මැදින් යන ගමන් ඉන්නේ. මෙතන මේ තේත් එක මාර ලස්සනයි මේ පේනවනේ. අන්න අර පැත්තෙන් හොඳට කළුව අරන් ඉන්නේ. වැස්සක් දෙන්න යන්නේ හොඳ එක. අපි එන ඉක්මනටම උඩට ගිහිල්ලා හම්බෙන්න. එන උඩට ගිහිල්ලාම සෙට් වෙමු. බොයිස් මේ බලන්න උඩට ආව විතරයි. මාරම ලස්සනයි මෙතන. අඩ මේ ගහ ලස්සනනේ. මේ බලහංග මෙතන පිස්සු වැදෙනවා. ඒක අතන මැදේ ෆොටෝ එකක් නෑ එනම ගමු. අපි යන්න දැන් අන්න අතන්ට. දැන් නම් අපිට කන්ද පේනවා. අපි මේ අන්න අතන තමයි හිතන් ටෙන්ට් එක ගහන්න. මොකද මේ අතන කට්ටියක් ඉන්නවා. ඔයාලට පේන්නේ නැතුව ඇති. අන්න අතන කට්ටියක් ඉන්නවා. ඒ නිසා අපි අතන බැලුවේ. මේ කන්දෙන් පස්සේ අපිට තියෙන්නේ අර කන්ද බැස්සා බැලගලින් මතන්ට යන්න. ඇත්තට මේ අපි අර අන්න අතන කන්ද පාර වැරදිලා. ඊට පස්සේ ආයි මේ කන්දත් බහින්න උනා. අන්න අර පැත්තෙන් මේ ෂෝට් කට් එකක් තිබිලා නිකන් මේ වැඩිපුර දුරක් අපිට එක්ස්ට්‍රා ඇඩ් වුණා මේ. රයිට්. ඉතින් තව ටිකයි තියෙන්නේ. එහෙනම් අපි අතනට ගිහිල්ලාම සෙට් වෙමු. ඉතින් ඔන්න අපි අන්තිමට කොමාරි ආවා. ඉතින් ඇත්තට මේ මම ඉස්සෙල්ලා කිව්වාගේ මේක මෙන්න මේ කන්ද තියෙන. මේ කන්දිනුත් එහා පැත්තේ තව කන්දක් තියෙනවා. හරිද? අන්න අර කන්ද. අපි වැරදි පාරේ අන්න අතනට ආවා. හරිද? අන්න මෙන්න මේ පැත්තේ තියෙනවා මේ ෂෙන ෂෝට් කට් එකක්. හරිද? ඊට පස්සේ ඉතින් මොනවා ගන්නද? ඉතින් කොමාරි ගිහලා මෙතනට ආවා. ඉතින් මෙතන මේ I think කියන්න වචන නෑ. පට්ටම ලස්සනයි. අපි මේ මෙන්න මෙතන තමයි ටෙන්ට් එක ගහන්න නැති මේ. මොකද අතන ඉන්නවා මේ සෙට් එකක් තව. පේනවනේ මෙතනට පේන view එක. I think කියන්න වචන අපි තව ටිකකින් අන්න අර හරියට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ මුලින් අපි මෙතන ටෙන්ට් එක ගහලා ඒකට ටික් කළා. පස්සේ අපි අතනට යන්. එතනට කොහමරි උදේ හරි කොහමරි යනවා. එහෙනම් අපි එතනට ගිහිල්ලා සෙට් වෙමු. රයිට්. ඉතින් ඔන්න අපි ටෙන්ට් එක ගන්න කලින් යනවා දර ටිකක් වාගෙන ඉන්න. අයියෝ. මෙයා ගම්. රයිට්. එහෙනම් අපි දර ටිකක් වාගෙන සෙට් වෙමු. අපි මෙතන දර ටිකක් එකතු කරා. අර අතනක් දර ටිකක් තියෙනවා. මේ අපේ ටෙන්ට් එකට එහා පැත්තේ තව සෙට් එකක් ඉන්නවා මේ ඒගොල්ලන්ගේ.
ඉතින් මේ අපි අන්න අතන තමයි ටෙන්ට් එක ගාව මේ දර ටික මෙත් එළියට දාන්න විදියක් නැහැ මේ පොඩි පොදයක් යනවා මේ. පේනවා මේ තෙමිලා තින්නේ. වැස්සොත් නම් අපිට මේ ගිනි මැලේ ගහන්න වෙන්නේ මෙතන. ඉතින් මේ ඔක්කොම කරන්න වෙන්නේ මෙතන තමයි. මේ ඔයාලට නම් පෙන්නන්නම් මේ මෙතන එක තැනකට වහිනවා. මෙතනට ලස්සනට පේනවා ඒක. අපිට අන්න අතන උඩට යන්න පුළුවන් මේ මම උඩට ගිහිල්ලත් පෙන්නන්න මේ අරදී අන්න අතනට මේ වෙලාවේ වහිනවා එතනටයි අන්න අර හරියට වහින ගමන් තිබ්බේ දැන් එතන පායලා මෙන්න මෙතන තමයි ගොඩක්ම වහින්නේ මේ පේනවනේ අපි බලමු උඩට ගිහිල්ලා මේ කොහොමද පේන්නේ කියලා දැන් මම මේක අතට ගන්න. මම උඹලන්ට පෙන්නන්නම් මේ අපි ටෙන්ට් එක ගහගෙන එතනටත් පේනවා ලස්සන view අපි යන් උඩට මේ තියෙන්නේ මේ පැත්තට වෙන්නේ මාර හුලං ගොඩක් තියෙන මේ හුලං සද්ද ඇහෙනවා ඇති ඕගොල්ලන්ට පේන්නේ නැද්ද මේ අතර කන්දක් තියෙනවා මේ ඒක ගිනි අරගෙන තියෙන්නේ ගිනි අරන් හරි මං හිතන්නේ මේ ඒක අන්දම නාය ගිහිල්ලා තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඒක අපි උදේට බලමු මේ අර අතනත් ඒ වගේ තියෙනවා එතනත් මේ ඒ ඔක්කොම අද නාය ගිහිල්ලා මොකක් කරලා අර දින අර වහිනවා කිව්ව තැනම අම්මට සිරි වෙනවා රයිට් ඉතින් මෙන්න මේව තමයි මෙතනට වෙන්නේ අපි උදේටත් බලමු මෙතනට වෙන්නේ කොහොමද කියලා අන්න අර පැත්තේ මාර කවුරුත් තියෙන්නේ අන්න අතෙන්ට තමයි වහින්නේ අර පැත්තෙන් නම් තාම අවුව මේ පේනවනේ මීදුම ඔක්කොම එනවා මම දැන් මෙතන පොඩ්ඩක් නැවතුණා ටිකක් වෙලා ඉන්න බෑ මේ මීදුම ඔක්කොම දැන් මෙහෙට එනවා නැත්තම් මට පාර වෙන්නෙත් නෑ යන්න අපි පල්ලයට ගිහලා බලමු කොහොමද පේන්නේ කියලා එන මම ඉක්මනට පල්ලයට ගිහලා සෙට් කරනවා වල්ව අපි එනම් පල්ලයට ගිහලා බලමු කොහොමද අන්න අතන පල්ලයට යන්න ඕනේ දැන් නම් මීදුම හොඳට මේනවා පාර පේන්නේ නැත්තරමටම right එහෙනම් මං පල්ලයට ගිහලා නෑ
බාරි බාරි අමයින් කරපන් රයිට් ඉතින් ඔන්න අපි දැන් ගිනි මැලේ මෙතන ගහගත්තා. මාර හුලන් දින හුලගත් එක්ක මේ ගිනි මැලේ ඉක්මනට නිවුණත් ඇවිලෙනවා. මෙතන බාබකිව් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. මිස්ටර් සෙන්දර් තමයි අපි හදන්නේ. මෙතන අපි හදාගත්ත ටික මේ තියෙන්නේ. මේ අන්තිම ටික. ඔය එකක් දෙයක් කරවුණා. කරවුණා කියන්නේ එකක් අලු වෙලා ගියා. දැන් අන්තිම ටික ගිනි මැලේ න හොඳට තියෙනවා. රයිට් එහෙනම් අපි කද්දි සෙට් වෙමු. රයිට් ඉතින් ඔන්න අපි දැන් පාන් ටිකත් ටෝස්ට් කරගන්න ගමන් ඉන්නේ. මේ මෙතන කරගත්තා තියෙනවා. මෙතනත් පොඩ්ඩක් මේ එකක් දෙකක් අඟුරු වුණා. මේ රොචේ ඔෆර් ඔය රොචේ ඔෆර් චිකන් එක නම් හරි හොඳටම. මේ පේනවනේ වීඩියෝ කරන්න කියලා ඇත්තට. මේ වගේ දෙකක් තුනක් විතර වුණා. මේකත් කර වුණා. කවන්නේ ඒවා කර වෙච්චියත් එක්ක කමු බං. වෙන මොනවා ගන්න. මෙන්න දැම්ම කනවාද? අර අතට ටික කමු බං. ටෙන්ට් එක කාඩ ගිහලා අතට ඇවෝද? රයිට් ඉතින් ඔන්න අපි දැන් මේක ඇතුළට ගෙනාවා. ගෙනල්ලා මේක පොඩ්ඩක් ලස්සනට හදාගත්තා. මම ඔයාලට වෙන්නන්න. මේ තියෙන්නේ අවුලන්නේ. මේ තියෙන්නේ. ඉතින් අපි ඩෙසර්ට් වලට ගෙනාවා කොමඩු ගෙඩි. අපි මේක හවස ඇවිල්ලා කෑවා. මේ බඩගින්න හැදලා හවස කොමඩුයි පානුයි කෑවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බාබකිව් එකයි සොසේජ්ජුයි. ඒ මොකක්? අපි කාලා බලමු. මටර ගානේ. නිකන් කාලා බලමු කියලා. මේ තියෙන අඟුරු වෙච්ච සමහරක්. මේක ගෑවා. ඔලයින් නේ. ලයින්. ටොප් එක. චිකන් ලෙග්ස් දෙක කමනේ. මම ලෙග් එකෙන් එකක් පෙන්නන්නම්. මේක අඟුරු වගේ යා. මේකද මේකද? මේක හොඳ එක. ඒක මේ මේක හොඳ එක. ඒක මගේ එක. ඔබ කාංකෝ එක. කෝ ගනින් අනික අඟුරු. මේක නිකන් මේක යට පැත්තක් විතරයි. ආ මේක ඉච්චර ලොකේෂන් නැහැ. ඔඩෝ කැම් එකට හොඳට පේනවා. මේක හොඳට මේක තියෙනවා බා. ඒක මට දියන්කෝ. මේක මේ පාන් නම් තියෙනවා මේ අඟුරු වෙච්ච ඒවා. රයිට් එහෙනම් අපි කාලා නිදාගatti සෙට් එක. හරි ඉතින් මොන අපි දැන් කාලේ ඉවර වෙලා පොඩි කයියුත් දාලා ඉතින් මොන අපි ආවා මේ නිදා ගන්න. දැන් වෙලාව 12යි කාලයි. ඉතින් මේ අපි එහෙනම් උදේට හම්බෙමු. රයිට් good morning. දැන් වෙලාව කීයද බං වෙලාව? චුපර් දාන්න. චුබ චුගාලා අරින්කෝ. මෙතන චූ කරන්න එපා. දැන් මේක තියෙනවානේ. මේ දැන් වෙලාව 5යි කාලයි. ඔයාලා වෙන්න අන්න අර පැත්තේ මේ අපි දැන් උඩට යන්න හදන්නේ මේ අතන තව සෙට් එකක් ඉන්න ඔයගොල්ලෝ එක්ක. අන්න අර පැත්තේ සන්සෙට් එක මාර ලස්සනයි. අපි දැන් උඩට ගිහිල්ලා බලමු. උඩට වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි උඩට ගිහිල්ලා හම්බෙමු.
රයිට් ඉතින් ඔන්න මම ඔයාලට පේනනම් අපේ ටෙන්ට් එකේ ඇතුළේ ඉඳලා එළියට පේන view එක. හරි ඉතින් ඔන්න දැන් තේ හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ තේ එක. ඉතින් අතන නූඩ්ල්ස් එක දැම්මෙනවා. සෙනෙතු තමයි නූඩ්ල්ස් හදන. සෙනෙතු හායි කියපන් අඩෝ. හරි. එහෙනම් අපි නූඩ්ල්ස් එකත් හදාගෙන කද්දි සෙට් වෙමු. හරි ඉතින් ඔන්න අපි නූඩ්ල්ස් එක හදලා ඉවරයි. දැන් ගිහලා තින් කන්න තමයි. අපි කන්නේ ඉතින් මෙන්න මෙතන ඉඳලා. මොන හරවලේ රයිට් එහෙනම් අපි කාලා හම්බෙමු. හරි ඉතින් ඔන්න අපි දැන් කාලා තේත් බීලා ඔක්කොම ඉවර වෙලා දැන් අපි මෙතන ලෑස්ති වෙලා යන්න තමයි බැලුවේ. ඉතින් දැන් මෙතන අපි ටෙන්ට් එකයි මෙතන උයපු තැන තියෙනවා. ඉතින් එතන අස් කරන්න ඕනේ. පොලිතින් ටික අපි වෙනම බෑග් එකකට දාගත්තා. සා මේ මෙතන මේ අපි එද්දි සමහරක් තැන්වල මෙතන පොලිතින් තිබ්බා. අන්න අතන බියර් බෝතලුත් තියෙනවා 2-3ක් මේ. ඉතින් ඔයාලා මෙතනට එනවා නම් මෙතන ගේන හැමදේම අරන් යන්න කියලා කියනවා. ඉතින් මොකද මේ මෙතන හැදුනොත් එහෙම ආයි තව කෙනෙක්ට ඇවිල්ලා ඉන්න විදියක් නැහනේ. රයිට් ඉතින් ඔන්න ඔය ටික තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. එහෙනම් අපි යන්න ලෑස්තිලා සෙට්. ඉතින් දැන් තින් අපිට යන්න තමයි. එහෙනම් තවත් දවසක අලුත් තැනකින් හම්බෙමු. රයිට් ඉතින් ඔයගලන්ට මතකද මම වීඩියෝ එකේ මැදදී කිව්වා මේ අන්න අතන ගිනි අරගෙන හරි මං හිතන්නේ නැත්නම් නායක ඉල්ලලා තියෙන්නේ. මං හිතන්නේ නම් ගිනි අරගෙන අන්න අර ටිකම මේ ගිහිල්ලා දිනවා. ඒකයි මේ අන්න අර පැත්තේ